ඉවරයි. දන්නවනේ කමාන්ඩෝ සලස්සොත්. Bitch, I'm outside of some movie. Blue cheese, I swear. යුද්ධය නිමාවී අතට වසර 15කි. උතුරු සහ නැගෙනහිර වෙනම ඊළම් රාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව බොහෝ කුතුහලයන්ගෙන් පිරුණු එකකි. සිය අරුමුණ වෙනුවෙන් මිනිස් බෝම නිපදවීමට පවා යොමු කොටිනායක ප්‍රභාකරන්ගේ අවසානය කුමක් වූයේද? මේ ඒ ගැන කෙරෙන විමසා බැලීමයි. LTT හදවත ලෙස සැලකූ කිල්නොච්චි බලිහ 2009 ජනවාරි 2 වෙනිදා අහිමි වී ගිය පසු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔහුගේ සටන ගැන දෙවරක් සිතන්නට පටන් ගත්තේය. මේ නිසා විශ්ව මඩු පුදු කුඩිරිප්පු සහ නන්දිකටල් දක්වා පසුබැස යාම වැළැක්විය නොහැකි බවට ඔහුට විශ්වාසයක් තිබිනි. නමුත් බාරවීමේ අදහසක් ඔහුට තිබුණේ නැත. අවසන් මොහොතේ හෝ හමුදාවේ ක්‍රියාන්විතය කනපිට හැරවිය හැකි දේශපාලන සහ යුදමය තීන්දුවක් ලැබෙනු ඇතැයි ඔහු තදින් විශ්වාස කළේය. විශ්ව මඩු පුරුදුකුඩිරිප්පු දක්වා සිය බලය අහිමිවීමට පෙර දිනක ආරක්ෂකයන් හමු අවස්ථාවේ ප්‍රභාකරන්ට කාඩර්වරයෙකු මනකල්පිත වීර කතාවක් වන 300 චිත්‍රපටියේ පිටපතක් දුන්නේය. මෙම චිත්‍රපටය නැරඹූ ප්‍රභාකරන් එම සිනමා පටයේ එන මනකල්පිත වීර කතාව තම සංවිධානයට අනුරූප කරගත්තේය. සියලු ජීවිත පුදාහල පසු පැමිණෙන වීරයෙකු ගැන සිහින මවමින් දෙමළ ඩයස්පෝරාව වෙනම රාජ්‍ය සිහිනයකට සැබෑවට ලංවනු ඇතැයි ප්‍රභාකරන් සිතුවේය. මේ නිසා 300 චිත්‍රපටයේ පිටපත් ඔහුගේ පළමු දෙවැනි සහ තෙවැනි පෙළ නායකයින්ට බෙදාහැරීමට ඔහු පියවර ගත්තේය. විශ්වාසනීය තොරතුරු ඔස්සේ එකලා මෙම තොරතුරු සත්‍යයක් නම් ප්‍රභාකරන් යුදමය පරාජයගෙන දැන සිටියේ කිල්නොච්චියේ බලය ගිලිහී යාම සමගය. කල්තබා නිශ්චය කලක් මෙන් ඉන් මසක් ගතවීමට පෙර ඔහුට වැඩිම කලක් ආරක්ෂාව සැපයූ විශ්වමඩු භූගත නිවසේ බලයද ඔහුට අහිමි විය. ඉන් පසු එවැනි නිවසක කල් ගෙවන්නට ඔහුට වාසනාව නොලැබුණේය. පුදුකොඩිරිප්පු බලය අහිමි වන විට යුද්ධය ප්‍රභාකරන්ගේ හිස මතන පැමිණ තිබුණේය. නමුත් සිවිල් වැසියන්ට LTT ගෘහණයෙන් ඉවත් වන්නට අවසරක් නොතිබිණි. මේ නිසා 2009 වර්ෂයේ අප්‍රේල් මාස 20 වෙනිදා වන විට යුද හමුදා 58 වන සේනාංකයේ පුදුමාතලන් සහ අම්පලාවන් පොකනේ කොටි ආරක්ෂක බලවල බිඳ දමා සිවිල් වැසියන් 35000ක් පමණ රජයේ පාලන ප්‍රදේශයට ගෙන්වා ගත්හ. එසේ පැමිණෙන සිවිල් වැසියෝ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුදා නොගත් ප්‍රදේශයේ රැඳී සිටින බව හමුදාවට පැවසූහ. මේ කාලය වන විට ප්‍රභාකරන් සිය පවුලේ සමාජිකයන්ද තමන් ළඟට ගත්තේය. බිරිඳ මදිවදිනී, චාල්ස් ඇන්තනි, ද්වාරකා සහ බාලචන්ද්‍රන් සිටියේ ප්‍රභාකරන්ගේ පෙරණමානයකයි. නමුත් සටන ට්‍රිව්වන්නට පටන් ගැනීම නිසා ප්‍රභාකරන් අවසන් මොහොත දක්වාම ඔහුගේ සැලැස්ම ගැන විශ්වාසයෙන් පසු විය. බානු, ජයම්, පොට්ටුවම්මාන් සහ සුසේ සමග ප්‍රභාකරන් අවසන් සැලසුම් සකස් කළේ මේ අතරවාරයේය. ඔහුට බාරවීම සම්බන්ධයෙන් අදහසක් නොතිබුණි. ඒ අතරවාරයේ ප්‍රභාකරන් නිතර සැටලයිට් දුරකථනයෙන් KPට ඇමතුම් ගත්තේය. ඒ අන්තර්ජාතික වශයෙන් අවසන් මොහොතේ ලැබෙන උදව් කුමක්දයි KP ගෙන් විමසීමටයි. 2002 සමකාලයේ KP ප්‍රභාකරන්ට තෑග්ගක් ලෙස වන්නට එවා තිබූ එම සැටලයිට් දුරකථනය ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවාවල අවධානය යොමු වී තිබිණි. ඒ බව දැනගත් ප්‍රභාකරන් එසේකත් ඇමතුම් රසක් තමන් ළඟ සිටින විශ්වාසවන්තයෙකු ලබා කථනය කරවා ගැනීමට වග බලා ගත්තේය. යුද්ධයේ අවසන් දින කිහිපෙ මෙසේ ගෙවමින් තිබෙද්දී KP පසුව කළ හෙළිදරව්වලට අනුව ප්‍රභාකරන්ගේ වැඩිමහල්පුත් චාල්ස් ඇන්තනීද KPට දුරකථන ඇමතුම් දී තිබිණි. KP අංකල් ගාවට යනවා කියලා මල්ලි කියනවා. ඒ නිසා අම්මයි මල්ලිය කොහොම හරි රටකට ගන්නයි චාල්ස් ඇන්තනි KPට බල කළේය. ඔහු සොහොයුරිය ද්වාරකා ගැන ඉල්ලීම නොකරන්නට ඇත්තේ ඒ වන විටත් ද්වාරකා LTT කාන්තා පුහුණුව ලැබ තිබුණු නිසාය. අදාළ කතාව වර්තමානයේ දිගහැරීමට KPට අවසර නැත්තේ ඊට තවමත් ආරක්ෂක අමාත්‍යාංශ අවසරයක් නැති නිසාය. මේ අතරවාරයේ ප්‍රභාකරන් සිය දෙමාපියන්ට සිය ආරක්ෂිත කලාපයෙන් පිටවන්නට අවසර දුන්නේය. පුතා අවසන් වරට දැක්කේ ජිදමුත්ත කලාපයෙන් රජයේ පාලන ප්‍රදේශයට යන්න කියපු වෙලාවේදී එදාම මැහුවා අපි දැන් මොකද කරන්න කියලා. එයා ඇස් දෙක ලොක් කරගෙන බලාගෙන හිටියා. මුකුත් කිව්වේ නැහැ. ගත්ත තීරණ වැරදි කියලා තීරණද කියලා ඇහුවම මේක අතීතේ විග්‍රහ කරන්න වෙලාවක් නෙමෙයි කිව්වා යයි. යයි ප්‍රභාකරන්ගේ පියා පසු කාලයක රජයේ පාලන ප්‍රදේශයේදී කියා තිබුණේය. LTTයේ කලක් සන්නද නායකයෙකු විනායක මූර්ති මුල්දර නොහොත් කරුණාම්මාන්ට අනුව ඒ වන විට ප්‍රභාකරන්ගේ බල පරාක්‍රමය විසිරමින් තිබුණි. ප්‍රභාකරන්ගේ අන නොතකමින් මේ 16 වෙනිදා LTTE නායකයෙකු හෝ කිහිප දෙනෙක් මුහුද මගින් පැන ගියා. මම විශ්වාස කරන්නේ එයයි. ඔවුන් ගියේ ඉන්දියාවට. සයිනට් කරල් බෙල් එල්ලපු කොටි සමාජිකයන් දාලායි ඔවුන් පැනලා ගියේ. සුදු කොඩි අරගෙන බාර වෙන්නව කියනවා. සයිනට් බෙල් එල්ලගෙන බාර වෙන්න පුළුවන්ද? එකල දකුණේ යුද වාර්තාවන්ට අනුව යුද්ධයේ පසුබිම දිගහැරමින් තිබුණේ පහත පරිදිය.
මැයි 16 වෙනිදා වන විට අවසන් දින කීපයේ සටන ත්‍රිය වූයේය. 58 වන සේනාංකය මුළුතිව් උරලේ බලය තහවුරු කරමින් 59 වන සේනාංකය හා එක්වූ අතර ඒ සමගම මුහුදට විවෘත වීමට තිබූ LTT බලයද ගිලිහුණේය. මේ නිසා ප්‍රභාකරන් තවත් කලබල විය. ඒ අතර 59 වන සේනාංකය මුළුතිව් වඩුවාකල්ලු පාලම සෝරන් පතු දෙසින් උතුරටත් 53 වන සේනාංකය යටතේ 8 වැනි කාර්ය සාධන බලකාය පුදුකොඩිරිපු සිට දකුණටත් මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. වෙරළේ බලය තහවුරු කළ 58 වන සේනාංකය මුල්ලිවයිකල් අවසන් බිම්කඩ දක්වා හමුදා විශේෂ බලකාය කමාන්ඩෝ බලකාය සමග ඉදිරියට ගියහ. මේ වන විට ප්‍රභාකරන් කේපීගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසුවේය. ඉන් එකක් වූයේ තමන් ඇතුළු නායකයන් බේරා ගැනීමට හැකි මගක් ගැනයි. කේපී ඊට පිළිතුරු ලෙස සටන අතහැර බාර වීමට හැකියි කීවේය. එසේ කිසිදා රජයේ හමුදාවට බාර නොවන බවත් හැකිනම් එවැනි බාරවීමක් සඳහා තුන්වෙනි පාර්ශ්වයක් මැදිහත් කරන්නයි ප්‍රභාකරන් ඉල්ලුවේය. කොයි මොහොතක හෝ නෝර්වේ, ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක සහායක් අනුව යුද්ධය නවතිනු ඇතැයි ප්‍රභාකරන්ට අවසන් මොහොතේ ප්‍රබල විශ්වාසයක් තිබිනි. කේපී අවසන් මොහොතේ නෝර්වේ සම්බන්ධ කරගන්න බැලුවා. ඒක අසාර්ථක වුණා. ඉන්දියාවත් ප්‍රභාකරන් බේරා ගන්නවා කියන අදහසින් ඈත් වෙලා සිටින නිසා ඔවුනුත් අහක බැලුවා යයි කරුණා කීවේය. මේ නිසා ප්‍රභාකරන් ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතුළු LTT නායකයන් 15 දෙනෙකු හෙලිකොප්ටරයක ආධාරයෙන් ආසියානු රටක නවතා තිබෙන නෞකාවකට ගෙන ගොස් එතැන් සිට ඔවුන් ඒට්‍රියාවට පිටත් කර හැරීමේ රහසිගත සැලසුමක් කේපී සකස් කළේය. සැලසුම ක්‍රියාත්මක වීමට නම් ප්‍රභාකරන් මේ වන විට කොටු වී සිටි භූමියෙන් නිදහස් වී නැවත මුළුතිව් කැලයට පැන යා යුතු විය. නමුත් බානු සහ මාෂල් මේ සැලසුම් වලට එකඟ වූයේ නැහැ. ඒ නිසා ප්‍රභාකරන් ඔවුන් අවසන් මොහොතේ මරා දමන්න නියෝග කළා යයි කරුණා පවසයි. එම කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් කේපීගේ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට විදේශ සම්බන්ධීකාරක ලෙස සිටි කැස්ට්‍රෝගෙන් ඔහු මුදල් ඉල්ලුවේය. කේපීගේ පස මිතුරෙකු වූ කැස්ට්‍රෝ ඊට සහායක් නොදක්වුවේය. ඒ ප්‍රභාකරන්ගේ හොඳ නම කේපීට වළංගු වී තමන්ට වල කැපුණු ඇතැයි නැගුණ තෘෂ්ණාව නිසායි. ප්‍රභාකරන් කාගේ උදව්වක් ලැබෙයි කියලා මයි 16 වෙනිදා වෙනකම් බැලුවා කියලා මම හිතන්නේ. එහෙම උදව්වක් ලැබෙන්නේ නැහැ කියලා හිතුණු නිසා එදා දවසේ තමයි ඔක්කොම ශ්‍රීලසියන්ට රජයේ පාලන ප්‍රදේශයට යන්න දුන්නේ. ඒ වගේම එදා රෑ තමයි මුළුතිව් වලට පනින පළමු විශාලතම සැලසුම ක්‍රියාත්මක වුණේ. 17 පාන්දර 2ට වගේ ඔවුන් සීළු බලය යොදවමින් නන්දිකඩ කලපින් ඇවිත් 59 වන සේනාංකය සහ 53 වන සේනාංකය යාවු ස්ථානයට ප්‍රහාර එල්ල කළා. ඒ හමුදා ආරක්ෂක කොළල කඩන්න බලාගෙන යයි එවකට වන්නේ ආජනපතිව සිටි ජෙනරාල් ජගත් ජයසූරිය පවසයි. මෙම ප්‍රහාරය සාර්ථක වූයේ නම් මුළුතිව් කැලයට රිංගීමට ප්‍රභාකරන් නන්දිකඩ කලපුවේ කෙළවරක වූ විශේෂිත මුහුදු කොටි බෝට්ටුවකට වී මොහොතක් බලා සිටියේය. කෙසේ වෙතත් කොටින්ගේම වැරදීගේ කුරුමානව ඔවුන්ගේ ප්‍රබල සටන්කරුවන් 70 100 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කළහ. මැයි 17 වන විට LTT වර්ග මීටර 400ක භූමියකට සිරු වූයේ ඒ අවසරයෙහි. කුඩා බිම්කඩකට සීමා වීම නිසා මට එදා ශවේන්ද්‍රට ප්‍රසන්නට කමල්ට ඔවුන්ගේ සීමාව මේකයි කියලා ලකුණු කරලා කියන්නත් වුණා. නැතිනම් අපේම අයට යුද්ධ අතර වාරේ තුවාල වෙන්න තිබුණා යයි ජගත් ජයසූරිය සඳහන් කරයි. මේ වන විට රජයේ පාලන ප්‍රදේශවලට ජනතාව රාසිකත්ව ප්‍රභාකරන්ගේ පණිවිඩ ගෙනාවා. ඒ පණිවිඩ වලට අනුව ප්‍රභාකරන් යුද්ධ නතර කරන්න කැමැත්ත නොහිටියේ. ඔහු ඒ සඳහා විදේශ සංවිධානවල සහ රටවල සහාය ඉල්ලා තිබුණා. මෙවැනි වටපිටාවත් තුළ 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී ප්‍රභාකරන් තවත් උපක්‍රමයක් යෙදුවේය. ඒ ශ්‍රීලංකන් ලෙස වෙස්වල පැමිණ රජයේ පාලන ප්‍රදේශයට යෑමට අවසර ඉල්ලා සටනක් ඇරවීමයි. පස්වන ගැමුණු හේවා බලකාය සිටි ස්ථාන ඉලක්ක කරගනිමින් ඇවිලුණු එම සටන අතර වාරයේ යුද හමුදා තුවාලකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථ LTT පැහැරගත්තේය. පැහැරගත්ත මේ ගිලන් රථය නැවත ආරක්ෂක කොල්ලු අතරින් එන විට ඊට ප්‍රහාර එල්ල කිරීමට යුද හමුදාව වග බලාගත්තේය. මෙම සටන අතර වාරයේ තම දියණිය ද්වාරකාද කන්ටේනර් පෙට්ටියක් අසල මිය ගිය බව ප්‍රභාකරන් දැනගත්තේය. මේ නිසා ඔහු තවත් නොසන්සුන් විය. බිරිඳ මදිවදින ගැන බැලීමට ප්‍රභාකරන්ට අවස්ථාවක් නොතිබුණේය. බාලචන්ද්‍රන්ද ඔහුට සිටි ආරක්ෂකයන් 6 දෙනෙකු සමග ආරක්ෂිතව පිටත් කර හැරියද ඔහුට සිදු වූ දේ ගැන ප්‍රභාකරන් දැන සිටියේ නැත. චීනයේ සංචාරයක නිරතව සිට ලංකාවට පැමිණි යුද හමුදාපති එවකට ලුතිනන්ට් ජෙනරාල් සරත් ෆොන්සේකා මැයි 18 වෙනිදා උදේ පාන්දර 5:30 වගේ මට කතා කළා. මම විස්තර කිව්වහම ඇයි හෙලිකොප්ටර් වලින් අතිරේක සෙබළු ආරක්ෂක කොළවලට ගෙනිච්චේ නැහැ කියලා ඔහු මගෙන් කලබල වෙලා වගේ ඇහුවා. ඒ වෙනකොට අවශ්‍ය කටයුතු යුද බිමේ සිදුවන බව මම හොඳටම දැනගෙන සිටියා යයි ජෙනරාල් ජගත් ජයසූරිය සඳහන් කරයි. මැයි 18 වෙනිදා කොමාන්ඩෝ සෙබළු කලපුව පීරමින් ප්‍රහාර එල්ලකොට ප්‍රභාකරන් සමග සිටි 150කට ආසන්න කොටි සමාජිකයන් පිරිසක් මරා දැමුවේ මේ අතරයි. එම මෙහෙයුම සවස අවසන් වූ පසුව ප්‍රභාකරන් ළඟ තිබෙනවා යයි විශ්වාස කළ 0.01 පිස්තෝලයක් එම සෙබළු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෙනවිත් දුන්නේය. නමුත් ප්‍රභාකරන්ගේ සිරුර හමු නොවීය. රජයේ අවසන් බිම්කඩ කොටිග්‍රහණයෙන් මුදාගත්තා යයි නිල නිවේදනය කළේ මැයි 18 වන දිනයි.
මේ පුවත සැලකල පසු ශවෙන් සිල්වාගේ දුරකථනයට ඇමතුමක් දුන් ජුද හමුදාපති සරත් ෆොන්සේකා ඔහුට සුබ පැතුවේය. එම දුරකථනයේම ඔහු ළඟ සිටි කමල් ගුණරත්න සහ ප්‍රසන්න සිල්වාටද ඔහු සුබ පැතුවේය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ රණමග ඔස්සේ නන්දිකඩල් ග්‍රන්ථයට අනුව එදින සමස්ත භූමිය මුදාගත්තා යයි යුද හමුදාපතිවරයාට කී පසු සරත් ෆොන්සේකා නැවත කමල් ගුණරත්නගෙන් විමසන්නේ ප්‍රභාකරන් කොහෙද යන්නයි. ප්‍රභාකරන් පොට්ටු අම්මාන් සුසී හැර අනෙක් සියලුම කොට නායකින්ගේ මල් සිරුරු මගේ ළඟ තියෙනවා යයි මම කිව්වා. එම පිළිතුරට යුද හමුදාපතිවරයාගේ ශනික පිළිතුර වූයේ ප්‍රභාකරන් මිය ගියේ නැත්නම් යුද්ධය අවසන් නැහැ යන්න බව එවකට 53 වන සේනාංකාධිපතිව සිටි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි. අන්තර්ජාතික සහයෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්‍රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සටනකයි. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්‍රභාකරන් සිතුවේය. සටනින් සටන ආරක්ෂකයින් අහිමි වූ ප්‍රභාකරන් නන්දිකඩල කලපුවේ කඩුලාන කැලේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයින් 18 දෙනෙකු සමගයි. ඔවුන් අතර ප්‍රබල නායකින් සිටියේ නැත. ප්‍රභාකරන්ගේ නියෝගී වී තිබුණේ තමන්ට වෙඩි වැදුණු සිරුර පුලුසා දමා හමුදාව අතර පත්වීම වළක්වන ලෙසයි. එසේ වුවද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්ව සීහිලවාගත නොහැකි තරමට ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකවද නොසන්සුන් වී සිටියහ. ඔවුන්ගේ එකම සැලැස්ම වූයේ යලි මුළුතු කලේ සැඟව යාමයි. යුද හමුදාව මේ වන විට සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මල සිරුරය. වලදාල හෝ තීනවාද කියලා ලෝසර දාලා හරි පීරලා බලන්න යයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබුණේය. මේ 19 වෙනිදා උදා වූයේ එවැනි වටපිටාවකයි. ඒ අතර කඩුලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජේබා පාබල රෙජිමෙන්තු සෙබළෙකු විශේෂ යමක් දුටුවේය. ඒ යම් පිරිසක් කඩුලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩිහඬක් ගැන ඒ වන විට හමුදා නිලධාරියෝ විමසින්වත් වීම අරබා සිටියහ. එම තොරතුරු ලද වහාම 8 වෙනි කාර්යසාධක බලකායේ අනුද නිලධාරී එවකට කර්නල් ජී.වී. රොයිප්‍රගේ අන පරිදි 4 වෙනි විජේබා රෙජිමෙන්තුවේ අනුද නිලධාරී මේජර් රෝහිතල විහාරය ඇතුළු 8 දෙනෙකුගේ කණ්ඩායම් දෙකක් එම ඉලක්කයේ සොයා ප්‍රහාර එල්ල කළහ. මේ සුළුපටු නොවන බව ඔවුන්ට හැඟී ගියේ එතන සිටි ප්‍රභාකරන්ගේ ආරක්ෂකයන්ද පෙරලා ඔවුන්ට පහර දීම නිසායි. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ සටහනට අනුව ලුතිනල් ජී.එස්.ඩී. නාලකගේ නායකත්වයෙන් සැරයන් වරුන් වන ටී.එම්. මුතුබණ්ඩා සහ එච්.පී. විජේසිංහ ඇතුළු සෙබළ කණ්ඩායම් දෙක මෙම ප්‍රහාරය ඉතා නිර්භීතව එල්ල කළහ. ඒ වන විට උදෑසන 9:45 පමණ වී තිබිණි. ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකන්ගේ උණ්ඩ අවසන් වූයේය. එවැනි සටනකට අවි ආයුධ හෝ පතුරන් සැපීම සඳහා LTT සැපයුම් අංශයක්ද ඒ වන විට ඉතිරි වී නොතිබිණි. හමුදාවේ අවධානය තුන් පැත්තකට යොමු කර සැඟව යාමටගත් ප්‍රභාකරන්ගේ උත්සාහය ඒ වන විටත් නන්දිකඩල් කලපුවේ දියමත කපා දැමූ ඉනිමෙන් වූයේය. අත්බෝම්බ සහ අගිනිය යොදා ගනිමින් අප ප්‍රහාරය එල්ල කිරීම චූ කළා. ප්‍රභාකරන්ගේ සටන අතර වාරයේ ප්‍රතිප්‍රහාරය එල්ල කරන්නේ තමන් වටා සිටි කාඩර්වරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණා යයි ඒකට ලුතිනල් කර්නල් ලලන්ත ගමගේ පවසයි. මේ නිසා ඔවුන්ට මරණය මිස වෙන යමක් ඉරනම් නොවිය. ඉදිරියට ඇදුණු සෙබළුන් එකිනෙක මලසිරුර සොයා බැලූහ. කලපුවේ දිය මතට මුණින් අතට එබී තිබූ කොටි කැල ඇඳුමින් සැරසී තිබූ හැඩිදිරි මලසිරුරක් ඒ අතර වූයේය. ඔහුගේ හිසට සහ නළලට වෙඩි වැදී තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබළෙක් මලසිරුරේ මුහුණ සොයා බැලුවේ මේ අතරයි. ඒ පෙරවරු 10:03ට පමණ රැවුල සහිත මලසිරුර ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම් බැලූ බැලමට හඳුනාගත්හ. ඒ වන විටත් මරණාසන්න තුවාල සිදු හිසෙන් ලේ ගලමින් තිබුණි. මේජර් රෝහිත අලු විහාරයේ සමග සෙබළ කණ්ඩායම් ප්‍රභාකරන් මිය ගියා යයි පැවසුවද ඒ තවත් තහවුරු කර ගැනීම සඳහා එවකට ලුතිනල් කර්නල් ලලන්ත ගමගේද එම ස්ථානයට තවත් ලං විය. නන්දිකඩල් කල්පුව මැද කුඩා මැස්සකුත් ප්‍රභාකරන් හදාගෙන තිබුණා. නමුත් හිසට වගේම පපුවටත් පතුරන් කැලි වැදිලා තිබුණා. අත්බෝම්බ එක කෑල්ලක් හිසට වෙඩිවැදීමටත් පෙර වැදිලා තිබුණා කියලායි මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගේ මල්සිරුර දැක්ක ගමන් මම අඳුනගත්තා. එකපාරටම ජුරේකා කියලා කෑ ගැසුණා. අතේ තිබුණ T50 උඩට වෙඩිලා කිව්වම අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා යයි ලලන්ත ගමගේ පවසයි. මම මේ පණිවිඩය කියන්න පළමුව ඔයකට 53 වන සේනාංකාධිපති මේ ජෙනරාල් කමල් ගුණරත්න ඇමතුමක් ගත්තත් ඒකට ආන්සර් වුණේ නැහැ. දෙවනිවර ඇමතුම ආන්සර් වුණා. හොඳටම ෂුවර්ද කමල් ගුණරත්න ඇසූ විට ඔව් සර් ටක් ගාලා ආමි කමාන්ඩර්ට කියන්නේ යයි මම කමල් ගුණරත්නට කිව්වා යයි ලලන්ත ගමගේ සඳහන් කරයි. කඩුලාන කැලෙන් එළියට ගෙන ප්‍රභාකරන්ගේ සිරුරේ නළල සහ හිසට වැදී තිබූ වෙඩි පැහැරක් වූයේය. 2009 වර්ෂයේ මැයි 19 වෙනිදා උදෑසන 10:30ට එවකට මේ ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති සරත් ෆොන්සේකාට මේ පුවත සැලකලේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම පුවත දැනගත්තේ ඉන් අනතුරුවයි. අවසන් මොහොතේ ප්‍රභාකරන් කොටු වන තුරු KP කිසිවක් නොකළ බවට කොටි ජාත්‍යන්තර සම්බන්ධීකාර කැස්ට්‍රෝගේ දෙවනිය වූ නෙදියවන් පසු චෝදනා කළේය. එසේ කී නැදියවන් තවමත් නෝර්වේවල ජීවත් වන්නේය. 30 වසරක යුද්ධයේ කොටි පෙරමුණ මෙහෙයූ ප්‍රභාකරන්ගේ අවසන් හෝරා කිහිපය ගත වූයේ එලෙසයි. කොටි සංවිධානයේ සන්නද්ධංශ භාරව කලක් කටයුතු කළ කරුණ අම්මාන් කොළඹ සිට මුළුතිව් දක්වා ගුවනින් පැමිණ ප්‍රභාකරන්ගේ සිරුර හඳුනාගත්තේය.
මිය යෑමට පෙර අවසන් මොහොතේ ප්‍රභාකරන් පණපිටින් කොළඹ පනාගොඩ කඳවුරට ගෙන ආවේ පැතිරෙන කතාවට මේ කිසිදු මුලාශ්‍රයකින් තටු ලැබෙන්නේ නැත. එය ගොතන ලද ප්‍රබන්ධයක් යන සිටු දෙනා උපකල්පනය කරති. ශ්‍රවේන්ද්‍ර කමල් හෝ ජගත් ජයසූරිය කිසිවිටකත් එවැනි අවස්ථාවක් ගැන සඳහන් නොකරති. කරුණම්මන් කියන්නේද ප්‍රභාකරන් අවසන් මොහොතේ නන්දිකඩල් කරුලාන කැලේ මරුමුවට පත් වූවා මිස පණපිටින් වෙනත් ස්ථානයකට ගෙන ඒමක් සිදු නොවූ බවයි. 19 වෙනිදා මැදියම් රැ උදාවන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අලු මුලතිව් මුහුදේ දිය කොට හැරියහ. ප්‍රභාකරන්ගේ භෂ්මාවශේෂ වලට හෝ ශ්‍රී ලංකා භූමි ඉඩක් නොතැබීමට විරෝධාරණ විරෝ ක්‍රියා කළහ. දශක ගණනාවක් තම ක්‍රියාකාරකම් වලින් පිරුණු පත්තර මුල් පිටුවල පසුදින ප්‍රධාන සිරස්තලයේ පොල්ගෙඩියක් හුරින් ප්‍රභාකරන් මරා දමා යයි පළ වී තිබුණි. ඉතින් මම දබස් සමග මේ විඩුවෙන් කතා කරේ ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව පිළිබඳවයි.